ස්වර්ණතිලකා කතාවස්තුව. එක්තරා කාලයක ශ්‍රී ලංකා ද්වීපයේ අනුරාධපුර ප්‍රදේශයේ මවක් සහ දියණියක් වාසය කරනු ලැබුවා. දිනක් මේ මව සහ දුව බුදුන් වෙනුවෙන් මල් පූජා කරන්නට විහාරස්ථානයේ වෙත ගියා. මේ කෙල්ලේ මල් ආසන ඔක්කොම කිලුටු වෙලා. බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න කලින් මේවා සුද්ධ පවිත්‍ර කරලා ඉන්න ඕන. හිටි මං විගයින් වතුර ඩිංගිත්තක් වාගෙන එන්න. අම්මා එන්න කලින් මම මල් පූජා කරලා මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව කරන්න ඕන. අනේ මේ මල් පූජා කරපු පින්වලින් මං ඉපදෙන හැම ආත්මිකම හුඟක් ලස්සන වෙලා ඉපදේවා. මම කතා කරනකොට මගේ කටින් නිල් මානෙන් වල් සුවඳ හමන්න ඕන. ඇවිදිනකොට ඇඟෙන් සඳුන් සුවඳ හමන්න ඕන. ඒ විතරක් නෙවෙයි මගේ ඇඟෙන් රැස් වලල්ලක් විහිදෙන්නත් ඕන. මාව දකින හැම පිරිමියම මට වශී වෙලා සිහිය නැතුව වැටෙන්නත් ඕන. ඈ බල තෝ මේ මොකද්ද කලේ? මම වතුර ඩිංගිත්තක් අරන් එනකල් ඉවසලා ඉන්න බැරි වෙලාද? උඹ මේ කිලුට වෙලා තිබ්බ මල් ආසන වල නිකම්ම මල් පූජා කළේ. අම්මා බා උඹ නම් සැඩල් කෙල්ලෙක්ද කොහෙද? මම සැඩල් කෙල්ලෙක් නම් අම්මේ උඹ සැඩල් ගෑණියක් තමයි. උඹ කොහොමද මට එහෙම බනින්නේ? උඹ හොඳ කුලයක වෙලා මං කොහොමද සැඩල් කුලයක වෙන්නේ? අම්මෝ මේ කිගේ කටේ සැර බලපල්ලකෝ. තියන අනුවන කමත හැටි. අනේ බොල බුදුහාමුදුරෝ ඉස්සරහා උඹේ අම්මට ඔහොම කෑමොර දීලා නිකන් පව් පුරවගන්න එපා කෙල්ලේ. තමන් කළ වරද නොපිළිගත් දියණිය බොහෝ කෝපගෙන තම මවට එසේ බැන වැදුනා. කාලය ගත වී මේ දියණිය එම භවයේගෙන ආයුෂ භුක්ති විඳීමෙන් පසුව ඉන්දියාවේ උත්තර මදුරානම් ප්‍රදේශයේ උප්පත්තිය ලැබුවා. පෙර භවයේ මල් පූජා කර ප්‍රාර්ථනා කළ ආකාරයටම ඇය දුටුවන් වශී කරවන රූප සම්පත්තියකින් හිබි තරුණියක් වූවා. ඇගේ පියයුරු අතර තිබූ රන්වන් තිලකයකින් නිරන්තරයෙන් රශ්මි ප්‍රභාවක්ද විහිදුණු නිසා ඇයට දෙමව්පියෝ ස්වර්ණ තිලකා නම් තැබුවා. මෙය කතා කරන විට මැගේ මුවින් මහ නිල් මල් සුවඳ මෙන්ම සිරුරෙන් සඳුන් සුවඳද වහනය වන්නට වූවා. එපමණක් නෙවෙයි ඇය දකින සියලුම තරුණයෝ ඇගේ රූපශ්‍රීයෙන් උමතුව සිහි මුර්ජා වූවා. ඇගේ ප්‍රාර්ථනා බලමහිමේ මේ සියල්ල ඉටු වුවත් ඇය පෙර භවයේ මෑණියන්ට සැඩොල් ගැහණියක් යයි පරිභව කළෙහි ඒ පාපය නිසා එතරම් රූමත් වුවත් ඇය සැඩොල් කුලයක කුමාරිකාවක් ලෙස උප්පත්තිය ලැබුවා. දියණිය සරණ තිලකා. පියාණෙනි. දියණිය අපූර්ව දෙයක් නේද සිදු වුනේ. අද දිනේ මහට අපගේ නායකතුමා මුණ ගැහුණා නොවැ. ඔහු ඔබ ගැන කාරණයක් පැවසුවා. මා ගැන? ඒ කොහොමද පියාණෙනි? ඔහුගේ පුතා ඔබ විවාහපත් කරගන්න මහත් ආසාවෙන් පසු වෙනවලු. ඔහු අද හෙටම මෙහෙ පැමිණේ ඔබව බැහැ දකීමට. මට නම් මහත් සතුටක් දැනෙන්නේ දියණිය. එවැනි උත්තමයෙක් අපගේ පවුලට පෑහෙනවා කියන්නේ දියණියගේ වාසනාව. මොනවා? අනේ පියාණෙනි මං නම් කොහෙත්ම කැමති නෑ ඔන්න. පියාණන් හොඳටම දන්නවනේ මා සැඩොල් කුලේ පුරුෂයෙක් සමග විවාහපත් වන්නට කැමති නැති විත්තිය. මගේ ඇති රූපශ්‍රීයට ඕන් කෙසේවත් ගැලපෙන්නේ නැද්ද පියාණෙනි? මම කවදා හෝ විවාහපත් වෙන්නේ උසස් වංශවත් කුලයක පුරුෂයෙක් හෝ රාජකුමාරියෙක් පමණයි. ස්වර්ණ තිලකා තම රූප සම්පත්තිය නිසා තරමක මාන්නයෙන් කල් කිව්වා. වීණා වාදකයෙකු වූ ඇගේ පියා පවුල ආරක්ෂා කරනු ලැබුවේ වීණා වාදනය කිරීමෙනුයි. ඇගේ කුලයේ තරුණයින්ගෙන් ඇයට ලැබෙන විවාහ යෝජනා පවා ඇය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒ නිසායි. මම කිසි විටක ඔබට කැමැත්ත ලබා දෙන්නේ නැත. මම කෙදිනක හෝ විවාහපත් වන්නේ රාජකුමාරයෙකු සමගයි. මෙතරම් රූප ස්වභාවයක් සහිත සිරුරින් රශ්මිය කාන්තිමත් වන රූපවත් කාන්තාවක් මේ මුළු දඹදිව තලයේම නොමැති වන්නේය. කෙදිනක හෝ මම විවාහ ප්‍රාප්ත වන්නේ රාජකුමාරයෙක් සමගින් පමණයි. අපේ කුලයෙන් පිට රාජකුමාරයෙක් හා විවාහ වෙන්නට ඔබට කෙසේවත් අවස්ථාවක් නොලැබෙනු ඇත. ඔබගේ ඇති උද්දච්චකම නිසා දිනක ඔබට වන්නේ මහා විපතකි. මාහට සිදුවන විපත ගැන ඔබ කලබල නොවන්න. ඒ මා බලා ගන්න. අහංකාර සැඩොල් ස්ත්‍රිය නුඹට සිදුවන්නේ කුමක්දයි අපි බලාගෙන ඉන්නෙමු. සැඩොල් නායක තරුණයා ස්වර්ණ තිලකාට බැනවැදී යන්නට ගියා. ස්වර්ණ තිලකාගේ කතාවෙන් දැඩි කෝපයටත් ශෝකයටපත් මෙම තරුණයා රටේ රජතුමාට මේ බව පැමිණිලි කර සිටියා.
ඕ ඒ තරමටම මාන්නාධික කාන්තාවක්ද? ඇගේ රූපශ්‍රිය නිසා බොහෝ තරුණයින් සිහි මුර්ජාවන තරමටම ඇය රූපයෙන් පොහොසත්ය රජතුමනි. ඒත් ඇය අපගේ කුලයේ ඇත්තියක් නිසා ඇයව අයිති කරගත හැක්කේ අපටමය. හොඳයි. මම ඇයගේ පියාට කතා කරන්නම්. එසේ රජතුමනි, දුටු පමණින් ඇය සැඩොල් කුලයේ තරුණියක් බව කිසිවෙකුටත් කිව හැකි නොවේ. ඇයට හිමිවන්නේ සැඩොල් වාංශික තරුණයෙක් බව අපි දන්නාමුත් ඇය කිසිසේත් මෙය පිළිගන්නට අකමැති රජතුමනි. සඩොල් කුලයේ පුරුෂයෙක් හා විවාහ නොවන්නේ නම් තවදුරටත් ඇයට මෙම උත්තර මදුරා ප්‍රදේශයේ වාසය කළ නොහැකි. එනමුත් මා ඔබගේ දියණියට අභියෝගයක් ලබා දෙමි. පංච මදුරා ප්‍රදේශයේ උද්දාල නම් බමුණෙක් වාසය කරයි. බ්‍රාහ්මණ ගුරුවරයෙක් වන ඔහු ගැනුම් පිළිකුල් කරයි. බැරි වෙලාවක් කාන්තාවක් ඇස ගැටුණහොත් කිරිකල 7කින් මුහුණ දොවන්නට පවා ඔහු පෙළඹෙයි. නුඹගේ දියණියට හැකි නම් කෙසේ හෝ ඔහුව නම්මගෙන විවාහ කරගන්නේ යයි පවසා සිටුව. බමුණෙකු හා විවාහ වෙන්නේ නැත්නම් කෙතරම් මග නේද? අපි රජතුමාගේ අභියෝගය පාරගමු. දියණුවන්න පියාණනි, මාදට පමණින්ම ඔහු මට කැමති වෙනවා නොඅනුමානයි. දියණිය, ලද ආරංචි වලට අනුව නම් ඔහු ගැහැණුන් පිළිකුල් කරන්නෙක්. ගැහැණියක් ඇස ගැටීම කාලකන්ණියෙකු ඇස ගැටුණා හා සමාන කර කිරිකල 7කින් මුහුණ දොවන අයෙක්ලු ඔහු. සැකයක් උපදවා ගන්නට එපා පියතුමනි. මම ස්වර්ණ තිලකා වෙමි. මාදක කාමයෙන් උද්දල්ව සීමුර්ජා වූ තරුණයින් ප්‍රමාණය කොපමණක්ද යන්න ඔබත් දන්නවා නොවේද? අනේ මන්දා දියණිය, ඔබේ ඔය රූපයට තියෙන මාන්නය නිසා කවදා හෝ නුඹ මහත් කරදරයකට පත් වෙයි. මට බියයි දියණිය. පංච මදුරාපුරයට යන ගමනේදී තවත් තරුණයින් සිහිමුර්ජා වීම වැළැක්වීම සඳහා පියා විසින් ස්වර්ණ තිලකාව හෙදි වලින් ඔතා කාහටත් නොපෙනෙන ලෙසින් පංච මදුරාවට රැගෙන යනු ලැබුවා. මෙසේ යන අතරමඟ බ්‍රාහ්මණ කුලයේ කුමාරවරු මොහුගේ වීණාව දැක වීණා වාදනය කරන්නයි ඉල්ලීම් කරා. දෙවියනි, කොයිතරම් අගනා රූපසපුවක්ද. කුමරියනි, ඔබ සස්වාමිකද අස්වාමිකද? මම අස්වාමිකයි කුමාරයාණනි. ඔහෝ, එනම් ඉතාමත් ප්‍රීතිමත් වදනකි. ඔබ මහා විවාහ වන්නට කැමතිද? ඔව් කැමතියි. එහෙත් කුමරුනි, මම ඔබේ වංශයට ගැලපෙන කුමරියක් නොවේ. මම සැඩොල් තරුණියකි. මොනවා? අහෝ, ඒ කිනම් පාපයක්ද? තිලකාවැනි රූමතියක් කුලයෙන් බාලවීම නිසා තමන්ට අහිමිවීම කුමාරයාට දරාගත හැකි වූයේ නෑ. එවන් කුමරියක් නොලබෙන ජීවිතයෙන් පළක් නොවන බව සිතා කුමාරයා සිය කඩුවෙන්ම තම ගෙල සිඳගත්තා. මෙලෙස පංච මදුරාපුරට යන ගමනේ ස්වර්ණ තිලකාගේ රුවට වශීකృతව ඇයට විවාහ යෝජනා ගෙන ආ කුමාරවරුන් 5 දෙනෙක්ව ඇය නොලැබීමේ විරහව දරාගත නොහැකිව ස්වකීය දිවි තොර කරගනු ලැබුවා. අවසානයේ වුන් පංච මදුරාවටද පැමිණියා. ගුරුතුමනි, අපට සමාවුව මැන. ඔබතුමා හොඳින්ද? දෙවියනි, මේ තරම් රූපශ්‍රියක් සහිත කාන්තාවක් මේ මිහිපිට සිටිනවද? ඔව්, මෑමනම් කෙසේ හෝ මගේ කරගන්නවාමයි.
ඔව් මෙයව වහාම විවාහ කරගත යුතුයි වහාම. මගේ ශිෂ්‍යයිනි මට වහාම ඇයව විවාහ කර ගැනීමට අවශ්‍යයි. ඔබලාගේ අදහස් කුමක්ද? ගුරුතුමනි, ඔබ සිහිනෙන් දොඩන්නේ නේද? කාන්තාවන් පිළිකුල් කෙරුව ඔබද දැන් මේ විවාහ වීමට අවශ්‍ය බව කියන්නේ? මම ඇයට ආශක්ත වීමි. මට කෙසේ වූ ඇයව අවශ්‍යයි. ගුරුතුමනි, නැය චණ්ඩාල තරුණියක්. කුලයෙන් නැය කෙසේවත් ඔබට ගැලපෙන්නේ නැත. ශිෂ්‍යයිනි අශෝචි ගොඩක මණිකක් තැවරී තිබුණහොත් ඔබලා එය නොගෙන සිටිනවාද? ඇගේ කුලයේ අශෝචි නම් ඇය මට මණිකකි. කෙසේ හෝ ඇය මගේ බිරිඳ විය යුතුයමයි. අදම මේ විවාහය සිදු වනු ඇත. කුමාරවරුනි, මගේ විවාහයට සුදුසු කුමාරිකාව මට මුණ ගැසුණා. මගේ විවාහ උත්සවයෙන් පසුව අපි නැවත හමු වෙමු. ඔබ නම් දෙව්දුවක් නයි සරණතිලකා. මට කියන්න. ඔබට මාගෙන් අවශ්‍ය වන්නේ මොනවද? මාහට ඔබ සෑම දෙයක්ම ලබා දී අවසానයි හිමියනි. භෞතික සියලුම දේට වඩා ඔබේ ආදරය මහද ප්‍රීතිමත් කරවයි. කිසි විටක මා අතහැර යන්නේ නෑ නේද හිමියනි? ඔබ කුමක් දොඩවන්නේ හිත සොඳුර? ඔබ දමා මේ මාලිගාවේ පිටවීමටවත් මට සිත් නොදී. අප කුමක් හෝ කළ යුතුයි. අපගේ ගුරුතුමන් නැවත අපහට ඉගැන්වීම සඳහා එන බව සැක සහිතයි. ඔහු පැණිවලට ගිජු ඇඹලේකුසේ බිරිඳගේ පසුපසින් යමින් උමතුවෙන් පසුවන බව තමයි ඇඟෙන්නේ. කොහොම හිටිය උත්තමයේද? කොහොමින් හරි අපගේ ඉගෙනීම නම් අඩාල වීමට ඉඩ නොතැබිය යුතුය. මේ ජීවිත සිටියොත් අපට අපගේ ගුරුතුමාව කොයි ලෙසකවත් නොලැබී යනුවත. හොඳම දේ අපි අයව මරා දමමු. ඉතින් අපි කොහොමද එවැනි දෙයක් සිදු කරන්නේ? ඒ නම් සැලසුමක් ඇතිව රහස්‍යගතව කළ යුත්තක්. ඕ අපි ඇතෙකුට රාකල සතක් පොවා මත් කර ඈ එන ඉදිරියට යවමු. එතන ලවා ඇයව මරමු. සිදුවන විපරිත සිදුවීම මට නම් අදාහගත නොහැකි. ඇතෙක් පව ඇයට වශී වෙනවා කියන්නේ අපගේ ඇදුරුතුමන් නැවත කිසි විටක ඈතකට අපිට ශිල්ප ලබා දීමට පැමිණියේ මා නම් සිතන්නේ. අපගේ උත්සාහය අත් නොහැරිය යුතුයි. අපි මිනිසුන් කී දෙනෙකුට අල්ලස් ලබා දී නැව ඝාතනය කරන ලෙස පවසමු. රාත්‍රී කාලයේදී ඇගේ රූපස්ත්‍රිය නොදකම ඇයව මරා දැමීමට ඔවුන් පෙළඹවිය යුතුයි. සොඳුරිය සොඳුරිය සරණතිලකා සරණතිලකා උතුමාණෙනි උතුමාණෙනි අහෝ දෙවියනි අනේ උතුමාණෙනි අයියා
කිමෙක්ද සිදුව තිබෙන්නේ? ඔබ මෙසේ විලාප නගන්නේ මන්ද? සොඳුරිය! සොඳුරිය! මේ සිදු අපරාධය කිමෙක්ද? සරණ තිලකාගේ පහස නොමැතිව මේ ගත කරන දිවියෙන් මාහට නම් පලක් නොමැත්තේ. හැගේ ප්‍රේමය මගේ ජීවිතය ප්‍රීතිවත් එකක් බවට පත් කළා. නොමැතිව මාහට තවත් ජීවත් වීමට නම් රිසි නැත. අහෝ අපගේ උත්තාන උතුමාණන් තරසෑයට පැනලා අහෝ ස්වර්ණ තිලකාගේ වියෝව දරාගත නොහැකි වූ උද්දාල බමුණ දර සෑයක් ඉදිකර එයට පැන දිවි තොර කරගත්තා.